තෙරුවන් සරණයි. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද කියන්න කැමතියි කාන්තාවන් විදිහට අපි මේ ලෝකයට දායාද වෙනවා උතුම් මවක් කියන. එතකොට මම මේ කතා කරන්නේ කාන්තාවන් සම්බන්ධව. ඉතින් අපි හිතන්න ඕන අපි ඇත්තටම අපි ගෞරව කරනවා, අපි ආදරය කරනවා ජීවිතේ පළවෙනි වතාවට අපි ඉස්සෙල්ලාම උපත ලැබුවාන් පස්සේ අපි අඳුනගන්නේ අපේ අම්මා සහ තාත්තා. ඉතින් අපි අම්මයි තාත්තයි තමයි අපිව මෙලොවට බිහි වෙලා අපි ජීවත් වෙනකොට අපේ අම්මයි තාත්තයි කියන දෙන්න තමයි අපි අඳුනගන්නේ අපේ ළඟම ඥාතීන් විදියට නේද? එතකොට මේ අපි ඉපදුන දවසේ ඉඳලා අපි මේ තාක්කල් අපේ ජීවිතවල නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙමින් නොයෙකුත් ජයග්‍රහණ ලැබමින් ජීවිතේ අපිට ලැබිය යුතු හැම ජයග්‍රහණයක්ම පිටිපස්සේ අපේ හදවතින්ම ආශිර්වාද කරන් ඉන්න දෙන්න තමයි අපේ අම්මයි තාත්තයි. ඉතින් අපි හැමදාම ඒ අම්මටයි තාත්තටයි ගෞරව කරන්න ඕන, ආදරය කරන්න ඕන, සෙනෙහස දක්වන්න ඕන. අපේ ජීවිතේ අපිට අම්මගෙන් තාත්තගෙන් පස්සේ අපිට විවිධාකාර බැඳීම් ඇති වෙනවා. නේද? ඒ කියන්නේ අපි විවාහ වෙනවා, ඊට පස්සේ අපිට දරුවන් ලැබෙනවා, අපිට අලුත් ඥාතීන් ලැබෙනවා. හැබැයි ඒ හැම බැඳීමක්ම ඇති වෙන්න මූලිකම අඩිතාලම වෙන්නේ අපේ ආදරණීය, අපි ගෞරව කරන්න ඕන, අපි ආදරය කරන්න ඕන උත්තරීතර අම්මයි තාත්තයි හන්දා. ඉතින් අද අපිට ඇත්තටම අපිට අංග සම්පූර්ණ මේ ශරීරයක් ලැබිලා අපි මනුෂ්‍ය දුවක් විදිහට මේ ලෝකේ නේද මේ පොළවේ පය ගහලා අද ලස්සනට ජීවත් වෙන්නේ අපේ ආදරණීය අම්මත් තාත්තත් හන්දා. මේ වෙනකොට ඇත්තටම ගොඩාක් අයට ඇත්තටම අපි අපේ මේ වයස වෙනකොටත් මටත් මගේ ආදරණීය තාත්තා නැහැ. මගේ අම්මා විතරයි ඉන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් අයට අම්මා විතරයි තාත්තා හිමි වෙලා ඉන්න පුළුවන්. තාත්තා විතරයි අම්මා නෑ වෙන්න පුළුවන්. සමහර අයට අම්මයි තාත්තයි කියන දෙන්නම මේ වෙනකොට හිමි වෙලා ඉන්න පුළුවන්. සමහර අයගේ දෙන්නම තෙරුවන් සරණින් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපිට ඇත්තටම අපේ අම්මා තාත්තා කියන දෙන්නා අපේ ජීවිතේ මම නම් හිතන්නේ මම මේ ජීවිතෙන් සමු ගන්න කල්ම කවදා හරි මම ප්‍රාර්ථනා කරේ මේ අනේ මගේ අම්මයි තාත්තයි මාත් එක්කන් ජීවත් වෙන්න ඕන කියන එක. මම කවදාවත් මේ ඇත්තටම පොඩි කාලේ විතරක් නෙවෙයි මේ දැන් මේ අපි මේ වයසේදී වුණත් මම හරිම බයෙන් හිටියේ මේ මම මගේ ජීවිතේ මේ තියෙනකොට මගේ අම්මා හරි තාත්තා හරි අහිමි වෙද්දී ඒ දුක මට දරා ගන්න බෑ. ඒගොල්ලෝ නැති වෙනකොට මට ඒ දුක දරා ගන්න බැරි වෙයි කියන එක. නමුත් මම ජීවිතේ අත්විඳා ඒ දුක ඒක මට දරා ගන්න බැරි වුණා. ගොඩාක් ඒ කියන්නේ මගේ ජීවිතේ මම ඇත්තටම මම ගොඩාක් සංවේදී වුණ අවස්ථාවක්. ඒ වගේම මගේ ජීවිතේට මට ලැබුණු ලොකුම දුක කියලා හිතන්නේ මගේ තාත්තා නැති වෙච්ච දවස. ඒ දවස මේ මට අද වගේ මතක් වෙනවා. මට ජීවිතේ අමතක කරන්නම බෑ. මට මගේ තාත්තා වගේ කෙනෙක් මගේ තාත්තගේ වයසේ කෙනෙක් දැක්කහම අදටත් මට මගේ තාත්තව මතක් වෙනවා. මම රහසේ අඬනවා. ඇත්තටම මට ඒ සංවේදිකම ඒ වේදනාව ඒ දුක ඒ අඩුපාඩුව මට මේ නැති වෙන්නේ නැහැ. මගේ ජීවිතේ කවුරු හිටියත් මේ ඒ මගේ තාත්තගේ තැන මට කාටවත්ම ගන්න පුළුවන් වෙලා නැහැ. ඒ කියන්නේ අපේ බැඳීම් විවිධාකාරයිනේ නේද? අපි අපේ දෙමාපියන්ගෙන් අපිට ලැබෙන සෙනෙහස. ඒ කියන්නේ මව් සෙනෙහස, පිය සෙනෙහස. නමුත් මගේ අපේ ස්වාමියාගෙන් අපිට ලැබෙන්නේ ආදරය. එතකොට මගේ දරුවගෙන්
ඒ වගේ ඒ දරුවට මන් දක්වන සෙනෙහස හරි ආදරේ හරි ස්වාමියාගෙන් ලැබෙන දේ හරි එහෙම නෙවෙයි. ඒ තුන් දෙනාගෙම මගේ තාත්තගෙන් මගේ ස්වාමියාගෙන් මගේ දරුවගෙන් කියන තුන් දෙනාගෙන් ලැබුණේ තුන් විදිහකට. එතකොට මගේ තාත්තා කියන තැන කාටවත්ම ගන්න බෑ. මගේ තාත්තා තමයි මගේ ජීවිතේ මගේ ලෝකේ හිටිය වීරයා. ඇත්තටම ඒ කියන්නේ මගේ තාත්තගේ හයිය හිතේ හයිය ගතේ හයිය දෙකම මට ඇවිල්ලා තියෙනවා. හැමෝම කියන්නෙත් එහෙම. ඉතින් මම විශ්වාස කරනවා ඒක මගේ තාත්තා ජීවත් වෙලා ඉද්දිත් මටත් කිව්වේ ඒක පුතේ මට මගේ තැන ගන්න ඉන්නේ ඔයා කියලා. කියන්නේ කෙල්ලෙක් වුණත් මගේ තැන ගන්න ඉන්නේ ඔයා කියලා කිව්වා. ඇත්තටම මම මගේ තාත්තගේ තැන ගත්තා. මම ඒක විශ්වාසයෙන් කියනවා තාත්තා කරගෙන ආපු දේවල් තාත්තා මග නවත්තපු දේවල් දුවෙක් විදිහට මං අද කරනවා. මොකද මගේ තාත්තගේ පන්නරේ මගේ තාත්තගේ ආශිර්වාදේ තිබුණා මට අදටත් ඇත්තටම මගේ තාත්තගේ ආශිර්වාදය ලැබෙනවා මට විශ්වාසයි එදා ඒ කරපු ආශිර්වාදය මගේ ජීවිතේට මට ලැබිලා තියෙනවා මගේ ඒකයි මම කියන්නේ අපිට මම මේ මුලින්ම මේ දේ කියාගෙන ආවේ අපේ ජීවිතේ අපිට කවුරු හම්බ වුණත් මොන දේ තිබුණත් අපේ අම්මා තාත්තා තරම් කිසිම කෙනෙක් අපිට සම කරන්න බෑ කියලා මං විතරක් නෙමෙයි ඔයාලා හැමෝම දන්නවා ඒක හැම පුතෙකුටම හැම දුවෙකුටම ජීවිතේ වටිනාම සම්පත තමන්ගේ අම්මයි තාත්තයි. ඉතින් ඒක නෑ කියන්න බෑ. ඒක හැමෝටම දැනෙන දේ. කවුරු හිටියත් වැඩක් නෑ. අපිට අම්මයි තාත්තයි නැත්තම් කියන තැන තමයි හැමෝම ඉන්නේ. ඉතින් එතකොට මම මගේ අම්මට තාත්තට පුදුමාකාර සෙනෙහසක් දක්වනවා. ආදරයක් දක්වනවා. ගෞරවයක් දක්වනවා. ආදරෙන් රැක බලා ගන්නවා නේද? ඉතින් මම දන්නවා හැමෝම එහෙමයි. තමන් මෙලොවට බිහි කරපු මවට නේද? ඒ වගේම තමාට රැකවරණය ආදරය ආරක්ෂාව දුන්නු පියාට කවුරුත් ආදරේ නැති දරුවෙක් නෑ. හැමෝම ආදරේ. ඉතින් මම මේ දැන් කියන්න උත්සාහ කරන්නේ මගේ අම්මට තාත්තට වගේම අපි හිතන්න ඕන දැන් මම දුවෙක් විදිහට මගේ අම්මා තාත්තා මට ආදරේ. එතකොට මං විවාහ වුණාට පස්සේ මගේ ස්වාමියාට එයාටත් අම්මෙක් තාත්තෙක් ඉන්නවා. අපි හැමෝටම දැන් මං කියලා කියන්නේ දැන් ඔයාලට වුණත් හැමෝටම ඔයාලා දැන් විවාහ වුණාම පස්සේ සමහරට ඔයාගේ ස්වාමියාගේ අම්මා නැතුව තාත්තා විතරක් වෙන්න පුළුවන්. තාත්තා නැතුව මේ අම්මා විතරක් ජීවත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි හිතන්න ඕන අපේ ස්වාමියා ඒ කියන්නේ අපි දෙමාපියන්ගෙන් වෙන් වුණාට පස්සේ මේ තරම් තාක්කල් අපිව පෝෂණය කරන්නේ කවුද? අපේ අම්මයි තාත්තයි වගේ තමන්ගේ ස්වාමියා. එතකොට රැකවරණය දෙන්නේ කවුද? අපේ අම්මයි තාත්තයි වගේ තමාගේ ස්වාමියා. එතකොට අපිට ආදරේ දීලා රැකවරණය දීලා අපිව පෝෂණය කරලා අපිට අවශ්‍ය සියලු දේවල් ලබා දීලා අපිට ගෞරවයක් ලබා දීලා අපිට නිසි තැන ලබා දීලා අපිව මේ විදිහට ලස්සනට තියන්නේ තමන්ගේ ස්වාමියා. එහෙමනම් ඒ ස්වාමියා අපිට මේ තරම් දේවල් ලබා දෙන ස්වාමියා අපිට කාගෙන්ද ලැබුණේ? ඒත් ආදරණීය අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ පුතේ. එතකොට එදා ඒ අම්මයි තාත්තයි ඒ පුතා නේද? ඒ පුතා නිසි ලෙස කිසිම අඩුවක් ශරීර ලක්ෂණ වලින් නැතුව හොඳට ඒ පුතාව හදලා මේ සමාජයේ හොඳ තැනකට ගන්න කොච්චර දුක් මහන්සි වෙන්න ඇත්ද නේද? ඒ අම්මයි තාත්තයි නොවිඳිනා දුක් විඳින්න නැති. සමහරට අම්මා තනියම මේ දුක විඳින්න නැති. තාත්තා තනියම මේ දුක විඳින්න නැති. දෙන්න එකතු වෙලා විඳින්න නැති. එහෙම විඳලා අපිට මේ ලෝකෙට බිහි කරන මේ ලෝකෙට ඇති දැඩි කරන ඒ පුතා මේ සමාජයට දෙන ඒ පුතා හින්දා නේද අද අපි මේ විදිහට ලස්සනට ජීවත් වෙන්නේ. එයාගෙන් පෝෂණය වෙලා ඒ ආරක්ෂාව ඇතුව ජීවත් වෙන්නේ. එහෙමනම් එතකොට අපිට ඒ වගේ කෙනෙක් ලැබෙන්නේ ඒ අම්මයි තාත්තයි හින්දා. එහෙනම් අපි හිතන්න ඕන අපිට ඒ වගේ පුතෙක් දායාද කරපු අම්මා ඒ තාත්තා අපේ අම්මා හා තාත්තා හා සමානයි කියලා.
කාන්තාවක් විදිහට අන්න ඒ දේ හිතන්න ඕන. එහෙම නැතුව අද බහුතරයක් මට ඇහිලා තියෙනවා මාත් එක්ක කතා කරලා තියෙනවා. ඊටදී ඔයාලටත් ඇහිලා ඇති. ඔයාලත් දන්නවා. අද සාමාන්‍ය සමාජයේ වෙන දේ තමයි ඕනම කාන්තාවක් තමන්ගේ අම්මා තාත්තා කියන එක පමණයි යාළගේ හිතේ තියෙන්නේ. නමුත් තමන්ගේ මහත්තයාගේ තමන්ගේ ස්වාමියාගේ අම්මා තාත්තා පිටස්තරයි. එයාලා එහෙම සමහර අය හිතනවා. ඒ වුණාට අපි එහෙම හිතන්න හොඳ නෑ. අපිට ඇත්තටම මෙහෙම හොඳ මහත්තයෙක් අපිට ලැබුණේ ඒ අම්මයි තාත්තයි හින්දා. එහෙනම් අපේ ස්වාමියාට දක්වන ගෞරවය ආදරය හා සමානවම ඊටත් වැඩිය ආදරයක් ගෞරවයක් අර ස්වාමියාගේ අම්මටයි තාත්තටයි අපි දක්වන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද ඒ දෙන්න හින්දා තමයි අපිට මෙහෙම කෙනෙක් ලැබුණේ. අද අපි මෙහෙම ලස්සනට ජීවත් වෙන්නේ නේද? එහෙමනම් සමහර කාන්තාවෝ ඉන්නවා අපි දැන් කියන්නේ මහත්තයාගේ අම්මා නැන්දම්මා කියලානේ අපි හඳුන්වන්නේ නේද? දැන් අපි අම්මා කියලා කියන්නේ නමුත් අපි සමාජයේ කියන්නේ නැන්දම්මා. ඉතින් ඒ මහත්තයාගේ අම්මා මේ තමන්ට ලැබුණ මවක් විදිහට සැලකන්නේ නැහැ. ගොඩාක් ගැටුම් ඇති වෙන්න හේතුව අන්න ඒක. නමුත් ඒ කාන්තාව හිතනවා නම් හැබැයි අර නැන්දම්මා කියන කෙනා හිතන්න කලින් පුතා විවාහ වුණ කාන්තාව හිතනවා නම් දුව හිතනවා නම් මේත් මගේ අම්මා කියලා ওই ගැටුම් ඇතිවෙන ගැටුම් නැති වෙලා යනවා. ගොඩක් අය ඉන්නවා ඒගොල්ලොන්ගේ නැන්දම්මලාගෙන් වුණ වැරදි මතක් කර කර ඒ දවස්වල ඒ කියන්නේ කාලෙකට කලින් හරි කරපු මොනවා හරි අඩුපාඩුකම් දෙනවා නම් ඒවා මතක් කර කර එයාලව රිද්දනවා. එයාලට අවශ්‍ය සමහරලාට ඇත්තටම අපිට වැඩිය එයාලා ගොඩාක් වයසයිනේ. එතකොට එයාලා වයසට යනකොට එයාලට සලකන එක පැහැර හරිනවා. එයාලගේ අර එයාලා අතින් ඒ කාලේ වෙච්ච අතපහුව වෙච්ච අඩුපාඩු වෙච්ච දේවල් මතක් කර කර එයාලගෙන් පලි ගන්න හිතනවා. ඉතින් එහෙම අය ඉන්නවා. එතකොට තමන්ගේ දරුවෙකුට හරි වෙනස්කමක් කරා කියලා එයාලා හිතනවා නම් ඒ දේවල් මතක් කර කර එහෙම ඉන්නවා. තමන්ගේ දරුවන් පවා ඒ ආච්චිගෙන් සීයාගෙන් කිරියම්මගෙන් අත්තම්මගෙන් වෙන් කරන්න හිතන්නේ. ඒගොල්ලන්ට කියලා දෙනවා මෙයාලා අපිට බැලුවේ නෑ පුතේ අරයට විතරයි බැලුවේ මෙයාට විතරයි බැලුවේ මෙහෙම වෙනස්කම් කරේ කියලා. ඒ වුණාට කාන්තාවක් විදිහට යහපත් කාන්තාවක් විදිහට ඒ දේ නෙවෙයි අපි සමාජයට අපි දරුවන්ට දෙන්න ඕන. දෙමාපියන්ගෙන් පොඩි සුළු අත්වැරදීම් වෙනවා. ඉතින් අපි දරුවෝ විදිහට අපි ඒවා ඉවස ගන්න ඕන නේද? එතකොට ඒවා ඉවසගෙන ඒවා අපි ඒ තරම් හිතන්න හොඳ නෑ. අපි දෙමාපියන්ගේ අවශ්‍යතා සපුරලා ඒ කියන්නේ දෙමාපියෝ ඇත්තටම සමහර වෙලාවට කිසිම දෙයක් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ලස්සන වචනයක්, ආදරණීය වචනයක්, කතාවක් විතරක් කතා කරන එක විතරක් බලාපොරොත්තු වෙනවා. අද කාලේ මම දකිනවා සමහර මොනුපුරු මිනිපිරියෝ අත්තම්මලාට සලකන්නේ නෑ. ඒක කෙසේ වෙතත් කතා කරන්නවත් නෑ. සමහරවිට කතා කරත් ඒකට උත්තර දෙන්නේ ඇයි? ඒගොල්ලෝගේ දෙමව්පියන් කරන දේවල් ආభాසයට අරගෙන තියෙනවා. අද ඇත්තටම අපේ දරුවන්ට වැරදි කියන්න බෑ. අපි වැරදි. අපිවනේ එයාලා අනුකරණය කරන්නේ. එහෙමනම් අපි අපේ අම්මට, මගේ අම්මට, මගේ මහත්තයාගේ අම්මට දෙන්නම සමාන මට්ටමින් මම සලකනවා නම් මගේ දරුවා ඒ විදිහටම ඒ දෙන්නට ඒ විදිහටම සලකනවා. ඒ විදිහටම ආදරණීයව කතා කරනවා. නමුත් අපි අපේ දෙමාපියන්ට ඒ අයට ඒ විදිහට කතා කරන්නේ නැතුව අපි නොරිස්සුම් ගතියෙන් ඉඳලා එකට එක කියාගෙන නේද? ඒ විදිහට කටයුතු කරොත් නොපමාවම අපේ දරුවනොත් අපිට දෙන්නේ ඒ දෙයමයි. මතක තියාගන්න ඕන. අද කාන්තාවෝ තමන්ගේ අම්මට තාත්තට එක විදිහක්, තමන්ගේ මහත්තයාගේ අම්මා තාත්තට තව විදිහකට සැලකන්නේ. නමුත් එයාලා දන්නේ නෑ පිටිපස්සේ ඉඳලා එයාගේ දරුවෝ ඕවා බලන් ඉන්නවා කියලා. යම් දවසක ඔයාට පුතෙක් ඉන්නවා නම් පුතත් ඔයාලා වගේම මොකද වෙන්නේ? තමන්ගේ බිරිඳගේ දෙමාපියන්ට තමයි ලං වෙන්නේ. මොකද ඔයාලත් එහෙම කරන හින්දා.
ඔයාලට කවදාවත් සලකන්නේ බලන්නේ යුතුයකම් ඉටු කරන්නේ ඔයාලා කරපු විදිහටම තමයි. කියයි අපේ දරුවෝ හිම නෑ. අපේ දරුවන්ට මතකයි අපේ දරුවෝ. නමුත් ඔයා යන විදිහටම තමයි ඔයාගේ පුතත් යන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඔයාගේ දුවත් යන්නේ ඒ පාරෙම තමයි. ඒ කියන්නේ ඔයා කරන දේ එයාලා බලාගෙන ඉන්නවා. ඒ හින්දා මං කියන්නේ කාන්තාවක් විදිහට සමහර කාන්තාවෝ ඉන්නවා තමන්ගේ නැන්දම්මට එකට එක කියනවා. පුංචි වචනයක් එහෙ මෙහෙ වෙනකල් බලන් ඉඳලා හයියෙන් සද්දෙන් කතා කරනවා. ඔයාලා දන්නවද? ඔයාලා සමහරට අම්මලා අසරණකමට කට වහගෙන පාඩුවේ ඉවසගෙන ඉන්නවා ඇති. නමුත් එයාලගේ හිතට එන වේදනාව අපි කාන්තාව විදිහට අපිට දැනෙන්න ඕන. අපිත් ඒ කාලෙට එනවා. අපිත් ඒ වයසට යනවා. යම් දවසක තමන්ගේ පුතා විවාහ වෙන දුවත් ඔය විදිහටම ඔයාලටත් කතා කරොත් ඒ වේදනාව ඇතිවෙන වේදනාව වෙන කාටවත් දැනෙන්නේ නැහැ. තමන්ට විතරයි දැනෙන්නේ. මගේ ඉස්සරහින්ම අය කතා කරලා තියෙනවා. නමුත් මම අසරණ වුණ අවස්ථා තියෙනවා. මට මොකුත් කියන්න බෑ කරන්න බෑ. ඒ එයාලා පුරුදු වෙච්ච රටාව. නමුත් මම ඒ වෙලාවල් වලදීත් හිතලා තියෙනවා මෙයාලා මේ කරගන්නේ අකුසල්. එයාලගේ ගමනට කරගන්න අකුසල්. සමහර කාන්තාවෝ ඉන්නවා මිනිස්සු සමහර අය ඉස්සරහා එක විදියක් හරීම යහපත් විදිහට එයාලා මේ රඟපානවා. නමුත් අර නැන්දම්මලාට එයාලට වචනකින්වත් ආදරයක් කරන්නේ හොඳ වචනකින් කතා කරලා නැහැ. ඒ අම්මලත් එක්ක ඒ අත්තම්මලත් එක්ක කතා කරන්න ලැබුණොත් ඒගොල්ලොන්ට දුක වැඩිකමට ඒවා කියනවා. කියපු අවස්ථා තියෙනවා මාත් එක්කම. ඉතින් මම කියන්නේ තමන් හරියට හිටියොත් තමන් යහපත්ව හිටියොත් තමන්ට ඒ අස්වැන්න අනිවාර්යයෙන්ම ලැබෙනවා දවසක. හොඳ හෝ නරක. ඒ හින්දා කවදාවත් තමන්ගේ ජීවිතේට අයහපතක් කරගන්න උත්සාහ කරන්න එපා. වචනකින් හරි තමන්ට හොඳ දෙයක් කරගන්න. ඒ කියන්නේ අපිට නිකන් දෙන්න පුළුවන් වචනයක්, කාරුණික වචනයක් නේද? අපි මනුස්සාත්මයක් ලැබලා තියෙනවා. අපිට ඇයි බැරි ලස්සනට කතා කරන්න? මතු පිටින් පිටට පේන්න කොච්චර මිනිස්සුන්ට හොඳට කතා කරත් ඇති වැඩක් නැහැ. තමන්ගේ අම්මට, තමන්ගේ මහත්තයාගේ අම්මට, තමන්ගේ තාත්තට, තමන්ගේ මහත්තයාගේ තාත්තට හරියට වචනයක් කතා කරගන්න බැරි දරුවෝ, හරියට වචනයක් කතා කරගන්න බැරි කාන්තාවෝ නේද? බත් වේලක් ළඟට ගිහිල්ලා කවන්න බැරි කාන්තාවක්. මම නම් හිතන්නේ සමාජයට වැඩදායි කාන්තාවක් කියලා. මොන තරම් පුරසාරන් දෙරුවත් වැඩක් නැහැ. ඒ දේවල් ඉටු වෙන්නේ නැත්තම්. කොච්චර යහපත් කියලා පෙන්වන්න හැදුවත් වැඩක් නැහැ. අර තැන්වලදී පේනවා එයාලගේ යහපත්කම, අයහපත්කම. ඒ හින්දා ආදරණීය කාන්තාවනි, ඔයාලා උත්සාහ කරන්න. සමාජයේ අපි දිහා බලාගෙන ඉන්නේ. නමුත් අපි සමාජයට යම් දෙයක් දෙන්න ඕන. අපේ වචනකින් හරි නේද? ඒ හින්දා ඔයාගේ අම්මා තාත්තට අනේ පුළුවන් නම් ආදරෙන් කතා කරන්න. යන්න සතියකට සැරයක් හරි දෙමව්පියෝ බලන්න යන්න. එයාලා වයසට යනකොට බලාපොරොත්තු වෙන්නේ දරුවෝ ළඟට ඇවිල්ලා ආදරෙන් කතා කරයි කියලා. අපි කතා කරන්නේ නැතුව මගහැරලා ගියාම එයාලට දැනෙන වේදනාව යම් දවසක අපිටත් දැනෙයි. හැබැයි එදාට අපි තනි වෙනවා. නමුත් තමන්ගේ අම්මට, ඒ වගේ තමන්ගේ මහත්තයාගේ අම්මට අන්න ඒ විදිහට සලකන්න. ඒ විදිහට කතා කරන්න. ඒ විදිහට ඒගොල්ලන්ට ගරු බුහුමන් දක්වන්න. අන්න ඒක තමයි අපි අපේ ජීවිතේට කරගන්න හොඳම දේ මම හිතන්නේ. ඉතින් මම සමාජයට දෙන ආදර්ශයක තමයි පුළුවන් නම් ඒ විදිහට ජීවත් වෙන්න හිතන්න ඕන කාන්තාවෝ. පුළුවන් නම් නෙමෙයි. ඇත්තටම අපිට කරන්න පුළුවන් යම් අපේ හැමෝම සර්ව සම්පූර්ණ නැහැ. පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒවා අපි හදාගෙන අපේ ජීවිතය හදාගෙන අපි අපේ දෙමාපියන් රැක බලාගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න ඕන.